හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් මම එකන්න පළවෙනි වීලොක් වීඩියෝ එක තමයි මේක මං කලින් මගේ වොයිස් එකත් එක්ක වීලොක් වීඩියෝස් කරලම නැහැ මේක තමයි පළවෙනි එක ඉතින් දැනට මම දන්නවා ඇති මම මේ කවුද හම්බෙන්න යන්නේ කියලා දන්නේ නැති අයට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඉතින් මම මේ විදිහට බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ ට්‍රේන් එකෙන් ගිහිල්ලා එක්සිට් වෙලා දැන් අදාළ ස්ටේෂන් එකෙන් එළියට එන ගමන් තමයි ඉන්නේ ඉතින් මේ විදිහට එළියට යද්දී ඔයාට බලන්න පුළුවන් ඈතින් පේනවා එළියට එද්දිම ලොකු කන්දක් එක්ක ලස්සන පරණ ගේට්ටුව. ඒක තමයි මේ ගන්න හමුන් වල තියෙන ගම්පොක්කොත් මාලිගාවේ විශාලම ගේට්ටුව. ඉතින් ගම්පොක්කොත් මාලිගාවේ විශාලම ගේට්ටුව අපිට මේ විදිහට ලස්සනට බලා ගන්න පුළුවන් ඈතින්. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා මේ වීඩියෝ එකේ. 안녕. ටිකක් ළඟලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි දුරයි තියෙන්නේ. ඔන්න ඉතින් මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට කියන්නේ සේජොම් performing of art theatre එක කියලා. ඔයාලා මෙතන පේනවා ඇති සොයිජි ඉන්න පෝස්ට් එකේ ඉතින් ඩ්‍රාමා එකේ. ඉතින් මේ theatre ඩ්‍රාමා එකේ නම තමයි Price of Dead. එහෙම නැත්නම් කොරියන් මේකට කියන්නේ සයි චන්මි කියලා. ඉතින් මේ ෆෝල් ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ලස්සන ෆ්ලෝ එකක් බලා ගන්න පුළුවන්. කොපි ෂොප් තියෙනවා, පොත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සොයිචි ඩ්‍රාමා එකේ වෙලා එළියට ආවේ. ඉතින් අපිට පුළුවන් සොයිචිත් එක්ක ලස්සනට ෆොටෝස් ගහලා, වීඩියෝස් කරලා යත් එක්ක අදහස් බෙදා ගන්න. ඉතින් සොයිචි කියන්නේ හරිම හම්බල් ඇක්ට්‍රස් කෙනෙක් කිව්වොත් නිවැරදි. ඉතින් එයා හම්බෙන්නේ දාපු හැම ෆෑන් කෙනෙක් එක්කම ෆොටෝස් ගහලා ඔටෝග්‍රාෆ් දීලා හැමෝම සතුටු කරා. ඒ වගේම මම හිටපු එයාගේ ඇසිස්ටන්ට් එක කිව්වා මම ලංකාවේ දන් ආවේ සොයිචිගේ ෆෑන් කෙනෙක් එයා හම්බෙන්න කියලා. ඉතින් එයා ඉක්මනට මාගේ පොත එයාට දීලා සයින් එකක් අරන් දුන්නා. ඉතින් සොයිචි මාත් එක්ක හොඳට කතා කළා. ඉතින් ලංකාව ගැන ඇහුවා විස්තර ඇහුවා. ඉතින් හැමදාම මට වීඩියෝ කරන්න බැරුණේ ඇත්ත කතා කරපු නිසා. ඉතින් ගොඩක්ම හොඳ ඇක්ට්‍රස් කෙනෙක්. ඉතින් මම කැමතියි. ඉතින් එයා ගොඩක් අය දන්නවා ඇති It's Okay Not to Be Okay ඩ්‍රාමා එකෙන් ගොඩක් ප්‍රසිද්ධ වුණා එයා. 2020 තමයි ඩ්‍රාමා එක ප්‍රදර්ශනය. ඉතින් මම කිව්වා ඒ ඩ්‍රාමා එක ලංකාවේ අතර ගොඩක් ප්‍රදර්ශනය වුණා කියලා. ෆේමස් කියලා. ඉතින් එහෙම කිව්වම යා ගොඩක් එක්සයිටඩ් වුණා. ඉතින් යත් සතුට හිතුණා ගොඩක්. ඒ වගේම මුලින්ම මම සේජි එක්ක සෙල්ෆි ගහන්න යද්දී මුලින්ම යා මට අතට දීලා මාව පිළිගත්. ඉතින් මම වෙලාවේ ගොඩක් එක්සයිටඩ් වුණා. ඉතින් එළියක් මගේ අතල්ලලා කතා කරද්දී පළවෙනි වතාවට. ඉතින් ඔයාලට බලන්න පුළුවන් එයා මාත් එක්ක කතා කරපු වීඩියෝස් ඉස්සරහට මොන වගේද කියලා. 선배님 여기 스리랑카고 해가지고 스리랑카에 아까 찍었어. 사인. 이거 아까 정이랑 이거 미라. 에스토. 아기. 이제 나무 공연 화이팅 하세요. 안녕히 가세요. 성함이 어떻게 돼요? What's your 제 name? 이름은 야쇼드라고 합니다. 야쇼드. 어? 야쇼드라고 합니다. 야쇼드라? 야쇼드. 야쇼. 네. 미라. 야쇼드. 이름 물어보지 마. 알겠습니다. 내가 다 기억할게 얼굴. 네, 이거 선물이에요. 네? 선물이요. 아 선물. 네. 어머, 건지 안녕하세요. 오케이. 야쇼드라? 야쇼드. 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 아이 귀여워. 야쇼드. 땡큐. 여기 있나? 현지 아니에요? 여기 있나? 여기 있다. 여기 한 이름. 이름은 여기 있다. 야쇼드. 야쇼드. 오케이. 야쇼드. 오케이. 미라. 이거 제가 들고 진짜 이거. 이거 야미야미. 원래? 야미야미. 야미야미. 귀여워. Yes. Yes, okay. 원래? Yes. 감사합니다. 언니 목은 안 아파요? 목 아파. 목도 아프고 졸리고 피곤하고 막 얼른. 어, 네네네.
자, 다들 눈 감으시고 하나, 둘, 셋. 아, 예뻐. 네. 감사합니다. 바이바이, 바이바이. 우리 다 인사했나? 카한. 카한. 아, 카한. 울지 마세요. 애써. 카한. 안녕히 가세요. 리벤님? 리에벤님 왔어? 리벤님! 일로 와요. 루이즈, 에스프라 모멘토, 발레. 웨이. 리벤님! 왜 또 오셨어요? 사진 찍어요. 안 되는데? 괜찮아. 돼요. 하나, 둘, 셋. 너무 예쁘다. 하나, 둘. 귀여워. 요정이다, 요정. 뭘 찍어요? 언니, 나 혼자? 안녕히 가세요. 야쇼드. 오케이, 야쇼드. See you again. 아 잠시만. See you again. 인사 한 번만 해달래요. 아니 인사만 해달래. 저쪽으로 핸드폰. ඉතින් සෝයජීටත් සමුදීලා ඊට පස්සේ මම කියා හා ශ්‍රේෂ්ඨ නිසා එඩිය කොපි ෂොප් එකට වැනිල ලටේ එකක් බොන්න. ඉතින් ඒකත් බීලා ඊට පස්සේ රැවුණ නිසා මම පොඩ්ඩක් ඒ පැත්තේ ඇවිද්දා ගන්න හමුන් හරිය. ඉතින් ගන්න මුල තියෙන වෙමුක් පැලස්සේ මේ ගේට්ටුව තමයි වලට පේන්නේ. ඉතින් මාරම ලස්සනයි. ගොඩක් අය මෙතෙන්ට රැටත් එනවා වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න. ඉතින් මමත් ඒ වගේ වීඩියෝස් ටිකකුයි ෆොටෝස් ටික අරගෙන මම ඉතින් අයමත් ස්ටේෂන් එක පැත්තට තමයි මේ යන්න හදන්නේ. ඉතින් යන ගමනට ලස්සන වීඩියෝස් ටිකක් ගත්ත මේ වගේ. ඉතින් මම ඉස්සරහට මේ වගේ ලස්සන වීලොග් වීඩියෝ ගේන්නම් කියලා පොරොන්දු පිට. ඉතින් මම මගේ වීඩියෝ අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.